අද අපි මනෝවිද්‍යාව එහෙම නැත්නම් සයිකෝලොජි ගැන ගොඩක් දේවල් දන්නවා. හැබැයි මේ දැනුම ලබා ගන්න අතීතයේ කරපු සමහර පරිශන ගැන ඇහුවොත් ඔබ පුදුම වෙයි. මේක අපේ ලෝකෙ පිළිබඳ අන්තරාව. අපි ගැනම පොඩියට වගේ ස්වයං විවේචනයක්. විද්‍යාව දියුණුවනේ හැම විටම යහපත් විදිහටම නෙමෙයි. සමහර වෙලාවට උත්තර හොයාගන්න ඕනකමට අධ්‍යේශකයෝ මනුෂ්‍යත්වය පවා අමතක කළා. The Little Albert Experiment. අපි 1920 වසරට යමු. ජෝන් වොට්සන් නම් පර්යේෂකයාට ඕන වුණා මිනිසුන්ගේ බය කියන දේ ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න. ඔහු මේකට තෝරාගත්තේ ඇල්බර්ට් කියන මාස 9ක් වයස ඇති ඉතාම නිරෝගී පුංචි දරුවෙක්ව. මුලින්ම වොට්සන් මේ දරුවට සුදු මීයෙක්, හාවේ සහ බල්ලෙක් වගේ සත්තු පෙන්නුවා. දරුවා මේ කිසිම සතෙකුට බය වුණේ නැහැ. එයා හරිම සතුටින් ඒ සත්තු දිහා බැලුවා. ඊට පස්සේ වොට්සන් එයාගේ පර්යේෂණය පටන් ගත්තා. දරුවා අර සුදු මීය අල්ලන්න යන හැම වෙලාවෙම වොට්සන් දරුවාට නොපෙනෙන්න පිටිපස්සෙන් ඉඳගෙන මිටියකින් යකඩ පොල්ලකට ගහලා මහා විශාල ශබ්දයක් ඇති කළා. ඒ සද්දෙට දරුවා හොඳටම බය වෙලා අඬන්න ගත්තා. මේක වොට්සන් කිහිප සැරයක්ම කළා. ටික වෙලාවකට පස්සේ අර සද්දය නැතුව නිකන් මීයා දැක්කත් දරුවා බියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඊටත් වඩා කනගාටුදායක දේ තමයි දරුවාගේ මේ බිය මීයාට විතරක් නෙමෙයි, සුදු පාට ලොම් තියෙන හාවන්ට බල්ලන්ටත් පැතිරිලා ගියා. Tamanට විරුද්ධ වෙන්නවත් බැරි පුංචි දරුවෙක්ගේ හිතේ බියක් පළපදීම් කරන හැටි, එනම් කන්ඩිෂනින් ගැනත් වොට්සන් ඔප්පු කළේ ඒ වගේ අමානුෂික විදියකට. හාලෝස් මංකීස් එක්ස්පෙරිමන්ට්. ඊට දශක කිහිපයකට පස්සේ, ඒ කියන්නේ 1950 ගණන්වල හැරි හාලෝ තවත් පර්යේෂණයක් කළා. ආදරය සහ බැඳීම ගැන හොයාගන්නයි ඒක කළේ. ඒ කාලේ විද්‍යාඥයෝ හිතාගෙන හිටියේ දරුවෙක් අම්මට ආදරය කරන්නේ අම්මගෙන් කිරි ලැබෙන නිසා විතරයි කියලා. හාලෝට ඕන වුණා මේක වැරදි කියලා ඔප්පු කරන්න. ඔහු රිලවුන්ගේ අලුත උපන් පැටවුන්ව අම්මගෙන් වෙන් කරලා කූඩුවක දැම්මා. එතන කෘතිම අම්මලා දෙන්නේ හිටියා. කෙනෙක් කම්බි වලින් හදපු කිරි බෝතලයක් තියෙන කම්බි අම්මා. අනිත් කෙනා ගාව කිරි නම් නැහැ. හැබැයි එයා මෙලෙක් රෙදි වලින් හදපු උණුසුම දැනෙන රෙදි අම්මා. ප්‍රතිඵලය පුදුම සහගතයි. බඩගිනි වුණාම විතරක් පැටව් කම්බි අම්මා ළඟට ගිහින් කිරි බිව්වා. හැබැයි දවසේ ඉතිරි පැය 17ම එයාලා ගත කළේ රෙදි අම්මාව බදාගෙන. හාලෝ තව පියවරක් ඉස්සරහට ගියා. ඔහු මේ කූඩුවට බිය උපදවන රොබෝ සතෙක් දැම්මා. බය වුණාම පැටව් කිරි තියන අම්මා ළඟට දිව්වේ නැහැ. එයාලා කෙලින්ම දිව්වේ රෙදි අම්මා ළඟට. ගිහින් ඒ රෙදි අම්මව තදින් බදාගත්තා. බියක් දැනුනම Tamanට ආරක්ෂාව දැනෙන තැනට, ඒ කියන්නේ secure base එකක තමයි දරුවෙක් යන්නේ කියන දේ මෙතනදී ඔප්පු වුණා. මේ පරිේෂණ අද කාලේ හැටියට නම් ඉතාම අමානුෂිකයි. නමුත් මේ අඳුරු අතීතයෙන් තමයි අපි අද ඉන්න තැනට ආවේ. මේ සිදුවීම නිසා තමයි ලෝකය තේරුම් ගත්තේ පරිේෂණයක් වෙනුවෙන් සත්‍යකට හෝ මනුස්සයෙකුට හිංසා කරන්න බෑ කියන දේ. අද තියෙන දැඩි නීති පද්ධතිය සහ අපි කතා කරන එතික්ස් හැදුනෙත් මේ වැරදි නිසා. වැදගත්ම දේ තමයි මේවායින් ලැබුණු දැනුම අදටත් අපි පාවිච්චි කරනවා, ඉගෙන ගන්නවා. හාලෝගේ පර්යේෂණ නිසා අපි දන්නවා දරුවෙකුට කෑම වගේම වැදගත් දෙයක් තමයි ආදරය සහ ස්පර්ශය, ඒ කියන්නේ ටච් කියන දේ කියලා. ඇල්බර්ට්ගේ කතාවෙන් අපි දන්නවා අපේ හිතවල තියෙන සමහර අසාමාන්‍ය බිය, එහෙමත් නැත්නම් ෆෝබියාස් කියන දේවල් ඇති වුණේ පුංචි කාලේ සිදුවීම් නිසා වෙන්න පුළුවන් බව. අද අපිට ඔටිසම්, ADHD, විෂාදය නොහොත් ડિප්‍රෙෂන් හෝ ස්කිසොෆ්‍රීනියා මේ වගේ අත්වයන් තියෙන අයව තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ පදනම නිසායි. මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා කියන්නේ නිකම්ම කරුණු දැනගන්න එක විතරක් නෙමෙයි. ඒකෙන් අපේ හිතවල අනුකම්පාව, එහෙමත් නැත්නම් ගොඩක් වැදගත් වන එම්පති කියන දේ ඇති වෙනවා.
අනිත් අයගේ ප්‍රශ්න දිහා බලලා ඇත්තටම එයාලව තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි. අපිව වඩා හොඳ මිනිස්සු බවට පත් කරන්නේ අන්න ඒ අවබෝධයමයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. ඉතිහාසයේ සිදුවුණු ඒ වැරදි අපිට ආපහු ගිහින් නිවැරදි කරන්න නම් බෑ. නමුත් ඒ අඳුරු අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අපිට පුළුවන් අද දවසේ වඩා යහපත් මිනිස්සු වෙන්න. මනෝවිද්‍යාව කියන්නේ නිකන් විෂයක්ම නෙමෙයි. ඒක අනුන්ගේ හිතක් තේරුම් ගන්න අපිට ලැබුණු යතුරක් වගේ. ඔයාට පුළුවන් නම් තවත් කෙනෙක්ගේ දුක, බයක් නැත්තම් මානසික පීඩනයක් දැක්කම එයාට hina වෙන්නේ නැතුව එයාට අනුකම්පා කරන්න. අන්න එදාට අපි නියම මනුස්සකම කියන දේ තේරුම් ගත්තා වෙනවා. අපි තවත් එක් අන්තරාවලෝකනයකින් හමු වෙමු.